ॐ देवानां च ऋषीणां च गुरुं काञ्चनसन्निभं बुद्धिभूतं त्रिलोकेशं तं नमामि बृहस्पतिम् සිංහ ලග්නයෙන් උපන් ඔබට සමස්තයක් හැටියට 2026 සුබදායකයි. එහෙම කිව්වට එක්තරා අවදානම් කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව තමයි 2026 ආරම්භයේ සිට 2026 ජූනි මැද දක්වා කාලය තුල ගනුදෙනුවලදී ඔබ ප්‍රවේශම් වෙන්න. පාඩු සිදුවිය හැකි කිසිම කටයුත්තක් සඳහා මුදලක් හදලක් වැය කරන්න එපා. ඉතින් මම ඔබට හොඳ උපක්‍රමයක් කියන්න. දැන් ඔබට මුදල් වැයවීමේ අවධානමක් තියෙනවනේ. මොකද්ද කරන්න තියෙන්නේ? ඔබ මුදල් අවුරුද්දේ මුල සිට ජූනි මැද දක්වා කාලය තුල ගෙයක් දොරක් හදනවා, ඉඩමක් කඩමක් ගන්නවා වගේ ඵලදායක කටයුත්ත සඳහා ඔබේ මුදල් වැය කරන්න. එතකොට ඔබට ඊටම උපක්‍රමශීලීව යහපත ඉෂ්ට කරගන්න පුළුවනි මුදල් අතින්. සිංහ ලග්නයෙන් උපන් ඔබ ජූනි මැද සිට අගෝස්තු මැද දක්වා කාලය තුල ඇසුරු කිරීම වලදී ඊටම ඉවසිලිවන්ත ආකාරයට ක්‍රියා කිරීම බෙහෙවින්ම අවශ්‍ය කරනවා. ඊටම කිට්ටු අන්තේ සමහරලාට ප්‍රේම සම්බන්ධතා එහෙමත් නැත්නම් පොඩ්ඩක් මේක මතක තියාගන්න විවාහ සම්බන්ධතා පවා දෙදරා යාමේ ඉඩක් තියෙනවා. මේක දෙදරා යනවම කියලා මම කියන්නේ නැහැ, ඉඩක් තියෙනවා. ඒ නිසා සියලු ආකාරයේ අසුරු කිරීම වලදී, ගනුදෙනු වලදී, කතා බහ කිරීම වලදී සිංහ ලග්නයෙන් උපන් ඔබ බෙහෙවින්ම ඉවසීමෙන් යුතුව ක්‍රියා කිරීම ඕනෑ කරනවා. අගෝස්තු මැද සිට ඔක්තෝබර් අග දක්වා කාලය ඊටාම සුබදායකයි. අනිවාර්යයෙන්ම ඔබට මුදල් ලාභ ලැබෙනවාමයි. පඩි වැඩිවීමද, උරුමයන් ලැබීමද, ව්‍යාපාර කටයුතු වලින් ඔබ අපේක්ෂා කරන ලාභ ප්‍රයෝජන ලැබීමද ආදී වශයෙන් ඉතාම හොඳ කාලයක් ඔබට තියෙන්නේ. ඒ නිසා සිංහ ලග්නයෙන් උපන් ඔබ ලොතරැයි ආදී මිලට ගන්න කෙනෙක් නම් අගෝස්තු මැද සිට ඔක්තෝබර් අග දක්වා කාලය ඒ සඳහා ඉතාම හොඳයි. මම නැවත මතක් කරන්නම්. අගෝස්තු මැද සිට ඔක්තෝබර් අග දක්වා කාලය ඔබේ ආදායම වැඩි වෙනවා. ඒ නිසා ඔබ සිතක් ඇටියට ලොතරැයි පතක් මිලට ගන්න කෙනෙක් නම් ඒ කාලය තුල මතක ඇතුව ලොතරැයි පත් මිලට ගන්න. සිංහ ලග්නයෙන් උපන් ඔබ කොහොමද එක්තරා හිතුවක්කාරී බවක් හෝ තම අභිමතයට වැඩ කරන ගතියක් හෝ බාරගත් වැඩේ ජයග්‍රහණයෙන් තොරව නොකරන හෝ ස්වභාවයක් ඔබ උපතින්ම ගෙනත් තියෙනවා. ඔක්තෝබර් අග සිට දෙසැම්බර් අග දක්වා කාලය සිංහෙන් උපන් ඔබට 2026 වර්ෂය තුල හිතේ හැටියට කටයුතු කරන්න පුළුවන්. කොටිම කියනවා නම් තම අභිමතය රජ කරවන්න පුළුවන් කාලයක් තමයි සිංහෙන් උපන් ඔබට ඔක්තෝබර් අග සිට දෙසැම්බර් අග දක්වා කාලය. ඉතින් සමස්තයක් හැටියට කියන්න තියෙන්නේ අර මං කියපු මුල් කාල සීමාව හැර අනිත් සියලු කටයුතු වලදී ඉවසීමෙන් උපායශීලී බවින් යුතුව කරනවා නම් ක්‍රියාකාරකම් සිංහෙන් උපන් ඔබට 2026 තුල ආර්ථික ලාභ බෙහෙවින්ම ලබා ගන්න පුළුවන් වර්ෂයක්මයි උදා වෙලා තියෙන්නේ. බුද්ධිභූතං ත්‍රිලෝකේශං तं නමාමි බ්‍රහස්පතිම්